උසස් පෙළ පන්ති වල ළමයි හොඳම ළමයි තෝරාගන්න ඇත්තටම මේ ඔයගොල්ලෝ දන්නවනේ විභාගයක් කිට්ටු කාලේ තමයි ළමයින්ගේ රෑන්ක් එක තීරණය වෙන්නේ. මේ දවස්වල ඕනෑම ළමයෙක් B එකක් A එකක් වෙන මට්ටමක ඉන්න ළමයි, දක්ෂ ළමයි. ගන්නේ B එකක්ද A එකක්ද කියන එක තීරණය වෙන්නේ මේ කාලේ. අවසාන කාලේ. තමන් මේ කාලේ දිනන්නේ කොයි ළමයාද? පුළුවන් තරම් පාඩම් කරලා, පුළුවන් තරම් අභ්‍යාස කරලා ළමයා. අනිත් පැත්ත කරන්නත් පුළුවන්. එකපාරක් පාඩම් කරලා අභ්‍යාස කරන අතරේ බැරි දේවල් නැවත නැවත පාඩම් කරලා ළමයා හොඳටම දිනනවා. හරි? එතකොට ඒ අතරතුර තව ළමයි කණ්ඩායමක් ඉන්න ඔයගොල්ලෝ දන්නවනේ මොන හරි ප්‍රශ්න පත්‍රයේ නමක් දා ගන්නවා. සුබ උදෑසන. මකර. ඊළඟට අපි දන්නා සුපර්මෑන්. ඔය මොන හරි එකක් නමක් දාලා ඒවට පන්ති දාලා එහෙමත් ඉන්නවා කණ්ඩායමක්. හැබැයි ප්‍රතිඵල නැහැ. අනේ අතීතේ ඉඳලා මෙහෙම ප්‍රතිඵල නැහැ. අපි දන්නවනේ එහෙම ළමයි යන පන්තිත් දන්නවා. ආයේ බය වෙන්න දෙයක් නැහැ මේවා කියන්න. කවුරු හරි මට චැලෙන්ජ් එකක් දෙන්නකෝ අපේ පන්තියේ මකර පේපර් එකක් කරනවා. එහෙම නැත්නම් අපේ පන්තියේ සුබ උදෑසනක් දවල් වරුව ඔක්කොම කරනවා. අපිට රිසර්ච් තියෙනවා. නැහැ. තියෙනවා අපි දන්නේ නැත්නම්. ඒ ළමයින්ට රිසර්ච් නැති උනේ ඇයි? ඒ ළමයින්ට පාඩම් කරන්න වෙලාවක් නැති වුණා. පාඩම් කරන්න නැතුව මතක තියෙන්නේ කොහොමද? ගුරුවරු කියන එක අහලා උදේ ඉඳලා රැ වෙනකම් පන්තිවල හිටියා. පාඩම් කරන්න නැතුව කොහොමද පාඩම් මතක තියාගන්නේ? එහෙම නෙමෙයි. පාඩම් කරන්න වෙලාවකුත් දෙන්න ඕනේ. ළමයි වෙච්චාම. අපි ඉගෙනගෙන ඉවරයි. ඒතර පාඩම් කරන්න නැති ළමයට කොහොමද විභාග පාස් වෙන්න පුළුවන් කියලා කල්පනා කරලා බලන්නකො. ඔය ඔක්කොම ළමයි විභාගෙට ගියාම මොකද වෙන්නේ? දෙයියෝ සාක්කිය අහලා තියෙන සරල දේවල්. බයෝ කියන්නකෝ. බැක්ටීරියා වල සෛල සංවිධානය මොකද්ද? බැක්ටීරියා සෛල බිත්තියේ තියෙන්නේ මොකද්ද? ප්‍රභා සංශ්ලේෂක වර්ණ කියන්නේ මොනවද? ආලෝක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ කොහෙද? අනුරු ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ කොහොමද? ප්‍රභා ආරක්ෂණය කියන්නේ මොකද්ද? යකෝ මතක නැහැ. දෙයියෝ සාක්කිය මතක නැහැ. පාඩම් කරන්න වෙලාවක් නැහැ. දැන් මතක් කරන සුබ උදෑසන පන්තිය මොකද්ද? රාත්‍රී පන්තිය ඔක්කොම මතක් වෙනවා. මතක් වුණාට මේ මතක නැහැ. දැන් කල්පනා පාඩම් කරා නම් හොඳයි. ආයෙත් සෙකන්ඩ් ෂයි කරද්දි පාඩම් කරන එක බල්ලට දාලා ආයෙත් පන්තිය. ඊට පස්සේ කල්පනා කරනවා නුවර සර්ලා හොඳ නැහැ. අපි ඕල් අයිලන්ඩ් ඉන්ටර්නැෂනල් අය අල්ල ගන්න ඕන. බලනවා අපි ගම්පහ සර්ලා හොඳයි. ගම්පහ සර්ලා හොයාගන්න කලින් ප්‍රතිඵල බලලා ඉන්න. කොළඹ හොයාගන්න කලින් ප්‍රතිඵල බලලා ඉන්න. තේරුණා? එතකොට තමයි කතාව. හින්දා කාගේද පන්තිය කවුද කින්නවන්ද? එහෙම අපේ අනාගතයේ ගුරුවරයෙකුට බාර දෙන්න එපා. අපේ අනාගතේ බාර දෙන්න විෂයට, දැනුමට. දැනුම ගුරුවරයෙක්ගෙන් ගන්න. දැනුම ගුරුවරයෙක්ගෙන් ගන්න. උත්තර අපි ලියන්න. දැන් බලන්නකෝ ගුරුවරු ෂෝට් නෝට් එකත් ගුරුවරයා. පාඩම් කරලා දෙන්නේ ගුරුවරයා. අයියෝද කියන්නේ මට නම් සමහර ගුරුවරු උගන්වනවා දැක්කම වමනෙට එනවා. වැඩි හරියක් කියන්නේ පුතේ පුතේ කිය. අනේ පුතේ, අයි පුතේ, මේ පුතේ. බලන්නකෝ පුතේ. ඉස්කෝලවලත් ගුරුවරු පුතේ අපිත් කියනවා ඉස්කෝලේ ඉන්නකොට පුතේ කියලා ඉස්සරහට කෑල්ලක් දාලා පුතා කියලා කියන්නේ පද වෙච්ච නම්. නේද? අපි විශේෂණ පදයක් දානවා ඉස්සරහට. නැගිට පිය පුතා. එහෙමනේ කියන්නේ. ඒ හින්දා ඕවා පිස්සුව. මට නම් ඒ බොළඳ පාට දැක්ක ගමන් මට හිතෙන්නේ ඒක ව්‍යාපාරික අරමුණක් බඳන එක. මට හිතෙන එක කියන එක හොඳ. සමහරව ඒ හිතන දේවල් කියන්නේ නැහනේ. හිතන දේවල් කියන්නේ. අනිත් අය තරහ වෙයි කියලා. හොඳ නැහැ එහෙම කියන්නේ. මට ඉතින් මං ඉතින් තරහ වෙන්නේ මං ඉතින් බුද්ධි මට්ටමක් තියෙනවා නම් තරහ වෙන්න බෑ ඉතින්. ඉන්දා කිව්වට මම නැහැ ඉතින් කවුරුත් ඒක උගලක් නැහැ හිතේ තියාගෙන ඉන්නවට වඩා හිතේ තද කරගෙන ඉන්න එක හරි අමාරුයි කියලා දාපුවම ඉවරයි. ගියානේ පසකාල. ඒ හින්දා ඔය වාණිජ අරමුණුද නැද්ද කියලා මට නම් කතා කරන්න දැන්. අපි උගන්නන්නේ මේ අපේ සැහැල්ලු වෙන්නේ. මම උගන්නන විදිය. මම ටිකක් කතා කරන්නේ මෙහෙම. මං ආයේ මෙහෙම කර මෙහෙමයි පුතේ ඕමනේ මෙහෙමයි අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය එහෙම උගන්නන්නේ නැහැ. එහෙම ගන්නන්නේ නැහැ. මම කරනකොට තේරෙනවා නිකන් ව්‍යාජ්‍යයක් තියෙනවා කියලා. එහෙම එකක් තියෙනවා. ඒවා දැන් ඉතින් අම්මලාටත් දැනගෙන තේරෙන්න එපා ඒවා. දැන් ඔන්ලයින් කරනකොට දුව අම්මත් කරට උඩින් ඔලුව දාගෙන ඉන්නවා. ආච්චිත් එහා පැත්තෙන් අහගෙන ඉන්නවා. බුදුබණ පදයක් එහෙම කියොත් සියලු සත්‍යෝ නිදුක් වෙත්තා කිව්වොත් ආච්චිරි චූන් වෙනවා. ආච්චි කියනවා හොඳම හොඳ සර්. ආම් බාණ්ඩ බුද්ධ ආගමත් කියලා දෙනවා. 100ට ඇහෙනවා මොන හරි තව එකක්. ඔසප් චක්‍රේවත් ඇහෙනවා. ආම් බලන්න ජීවිතය ගැන කියලා දෙනවා. අම්මත් බලනවා. හොඳ ඕදන් දෙනවා පුතේ. දෙමව්පියන්ට කීකරු වෙන්න පුතේ. කියන දේ ආන්න පුතේ. ඔයාලගේ අම්මලා රත්තරන් පුතේ
එහෙම කියනවනේ අම්මලාගේ අම්මා කියන්නේ කඳුළු වැටෙනවා සට ගාලා. බින්දු දේ වගේ. එතන මොකද වෙන්නේ? අම්මට හරිම සන්තෝෂයි. මේ ගුරුතුමා ඕල් රවුන්ඩර් කෙනෙක්. දෙනවා ඇටි හැලෙන්න. හැබැයි සබ්ජෙක්ට් එක විතරක් උගන්වන්නේ නැත්තේ. ආච්චිටත් නැගලා ගියා. ඒ දෙව්දත්ත කතන්දරේ කියවනේ. සීයාටත් නැගලා ගියා. මොන හරි එකක් කිව්වා දිව්‍ය ලෝකේ දිව්‍යාංගනාව ගැන කිව්වා. අම්මටත් හොඳයි. දෙමෝපියන්ට සලකන හැටි කියලා දුන්නා. උදේ වඳින්න පුතේ. අම්මට තාත්තට වඳින්න නැමිලා වඳින්න. දන ගහලා වඳින්න පුතේ. නේද? එහෙම කියනවා. ඒක මුළු පවුලටම ගැලපෙනවනේ. අපි ඉතින් දේශපාලනය කියොත් එහෙම ඒක ආගෙන හිටියොත් මාන් අරක ත්‍රස්තවාදියා යන්න එපා පන්ති කියලා උට කචල් මට කචල් දාන්න. ඒවත් ඇත්ත ඉතින් ඕවා හදන්න බෑ.